කුමන පක්ෂයක් නිර්මාණය කළද ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුරදේවප්‍රිය මහතා පවසනවා. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ඒකාබද්ධ පක්ෂයේ ඉන්න ප්‍රසන්නතුංග ඇතුළු පණ්ඩායම ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කිරීම සහ දුර්වල කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ චෝදනාවට හැබැයි එතුමාලා වගේ අපේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති අමුතුරුත් ඒක විපක්ෂයට ගියා නම් එතකොට ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය. එතකොට ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න බර ගානක් මේ ආණ්ඩුවට එකතු වෙනවා. ඔය ඒකාබද්ධ විපක්ෂයේ කීප දෙනෙක් හිටියා ඊට පස්සෙත් අගමැතිතුමත් එක්ක රාජ කතා කරමු. මම මේවා කියන්න බය වෙන්නේ නැහැ. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අගමැතිතුමත් එක්ක හොරින් දාස්යෙන් කතා කරපුවය මේ රටට කියන්න ඕනේ අපි කතා කරන්නේ. හතර පහ දෙනෙක් එතුමත් එක්ක කතා කරා. ඒක නැහැයි කියලා කියන්න බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය තුල ජාතික ආණ්ඩුවක් කරන ගමන් අපේ දේශපාලන අනන්‍යතාවය අපි තහවුරු කරගන්න. ඒක අපි කරන්නේ පළාත් සභාව. අපි පාවල දීලා නැහැ. අපි කෙලින් ඉන්නවා. ඉතින් පාර්ලිමේන්තුවත් කෙලින් ඉන්නවා. ඒ නිසාද පක්ෂය ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ රටේ වමේ ව්‍යාපාරයේ ඉන්න සියලු දෙනා ඇත්තටම ස්තුති කරන්න ඕනේ අපේ ජනාධිපතිතුමාට. මොකද මේ පක්ෂය නොකඩ මේක ආරක්ෂා කරා. නැත්තම් පක්ෂය කැඩලා හුඟක් වෙලාට. අලුත් පක්ෂේ හදන්නේ වැසිර රාජපක්ෂ මහත්තයාට කියලා තමයි දැන් මම චෝදනා කරනවා. නෑ මම නම් චෝදනා කරන්නේ නෑ. මම මොකටද එතුමාට චෝදනා කරන්නේ? නෑ ඒතකොට මේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේක ඇත්තම නැද්ද? නෑ මට නම් එතුමා පේන්නේ ඒකේ. එතුමා නෑ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන පක්ෂය අදුවත් අපි ඊළඟ මැතිවරණයට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇටියට එකතු වෙලා. 2010 වසරේ සිට 2015 දක්වා කාලය තුල විදේශ කටයුතු අමාත්‍යාංශය සිදු වූ වංචා දූෂණ සෙවීමට පූර්ණ බලතල සහිත විශේෂ තේරීම් කරක සභාවක් පත් කරන්නයි ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. මේ අතර විදේශ කටයුතු කම්කරුවා වෘත්තීය සමිති සමගතා සහ විදේශ රැකියා අමාත්‍යාංශවල වැඩ ශීර්ෂ සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ජනවාරි 8 වෙනිදා රෑ හිටපු කට්ටිය අදත් ඔබතුමාගේ අමාත්‍යාංශය ඉහළ තනතුරු දරමින් ඉන්නවා. තමුන්නාස්ලා ස්පෝක්ස්මන්ලා කරලා තියෙනවා සමහර අය. විදේශ අමිතර බලයක් නැහැ. රට අත්පත් කරන් තියෙන රාජතාන්ත්‍රික දේපල නැති කරන්න. පලස්තීන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ජනාධිපතිතුමාගේ ඔබතුමා ගත්ත නිර්දේශය මොකද්ද? කැබිනට් එකෙන් ගත්ත නිර්දේශය මොකද්ද? පලස්තීන ප්‍රතිපත්තිය අංගලකින්වත් වෙනස් වෙලා නැහැ. නමුත් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුවක් නෑ ගරු සම්පූර්ණයෙන්ම වැරදි. ජනාධිපතිවරයා ලෝකේ තානාපති නිසා සමාව ගත්තේ මෙතුමා නිසා. ධම්මගේ අවස්ථාව දෙන්න. නෝ ඉන්න අගමැතිතුමා එක්ක අගමැතිතුමා හම්බුනාට වැඩක් නෑ. අරු සභාපතිතුමනි නැති මගුල් කතා කරනවා. ඔබතුමා ඉතින් මගුල් ගැන කොහොමද දන්නේ නැහනේ. හරිද? ඔබතුමා දන්නේ නැහනේ. නෑ මම කිසිම ඉන්සල්ට් එකක් කරන්නේ නෑ ඔබතුමාගේ පෞද්ගලික ජීවන ප්‍රතිපත්ති ගැන. ඔබතුමා මේ ගොඩක් ආණ්ඩුව අතර මගුල් හතර කෙනෙක් නිසා තමයි මං කිව්වේ. ජනාධිපතිතුමාත් කිසි තානාපති කෙනෙක්ගෙන් සමාවිල්ලලා නෑ. 2012 සහ 14 දක්වා විදේශ සංචාර සඳහා ජනාධිපතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ පවුලේ අයගේ රුපියල් බිලියන 2.3ක් යදම් කරලා තියෙනවා. බාලම පුතත් 2014 දී ජපානයේ යන්නෙත් ලක්ෂ 20ක් වියදම් කරගෙන මොන තනතුරක් ඇතුව ගියාද කියලාවත් අපි දන්නේ. ලොස් ඇන්ජලිස් නුවර 2013 දී නිවසක් කුලියට ගත්තා. අවුරුද්දකුත් මාස 9ක් නඩත්තු වියදම් ලෙස මිලියන 27යි 6,98,653ක් වියදම් කරලා තියෙනවා. ඒතර ඔය වෙන්නේ ගෙවීමක්. ගෙවන්න අනුමත කරේ කවුද? මේ එකක් විතරයි මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කීපයක් දැන් පැවැත්වෙනවා. නමුත් මෙතන ඉඳලා තියෙන්නේ කවුද? හමුදාවෙනුත් දෙන්නෙක් යවලා තියෙනවලු ඒ හිටපු පුද්ගලයාගේ ආරක්ෂාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා. ජනාධිපතිතුමා නිව්යෝක් යනකොට කරපු කතාව ලිව්වේ අපේ අමාත්‍යාංශයෙන්වත් කවුරුවත් නෙමෙයි බෙල් පොටින්ජ ආයතනයෙන් එංගලන්තයට කියලා තමයි මේ අය ලිව්වේ. මේවා හය කරන්නේ සජින් වාස් ගුණවර්ධන කබ්‍රාල් තමයි මේ ගොඩාක් මුදල් අනුමත කරලා තියෙන්නේ. වැඩ කරුවේ සිංහල බෞද්ධ කමක් තිබුණේ නැහැ මේ කරපු අයට. කරපු අයට කිසිම සිංහල බෞද්ධ කමක්වත් ශ්‍රී ලංකාවට තියෙන ආදරයක්වත් තිබුණේ නැහැ. මේ ඔක්කොම පිටරට දුන්නා. මගේ මිත්‍ර මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාට මොකක්ද දුන්නේ? මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතුමා තමයි මේ හැම එකටම ගවක් කියන්නේ. නමුත් මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතුමා looking at Africa කියලා අලි බල ජිරාෆ්ලා බල අප්‍රිකා අපේ අමාත්‍යාංශයේ වියදමින් සංචාරය කරා. එතුමා ගියේ තැන් බලන්න පාර්ලිමේන්තු කණ්ඩායමක් යවන්න.
මම යෝජනා කරනවා මේ කාරක සභාව අවස්ථාවේදීම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරමු අපි නීතිමය පූර්ණ බලතල සහිතව විදේශ සභාපතිතුමා සිදු වෙච්ච මේ කාරණා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්තා. විරුද්ධත්වයක් නැහැ නේ. අපිට විරුද්ධත්වයක්. අපි විරුද්ධත්වයක් නැහැ. කවුරු හරි යෝජනා කරොත් ඔබතුමාට කතා කරලා මම හිතන්නේ ලොකුගේ ඇමතුමා ස්ථීර කරන්න හදනවා. ඇතුම් කර වංචාවත් මේකට ඇතුම් කරන්න කියලා. එක වරදක් කරයි කියලා අනිත් වැරදි නිවැරදි වෙන්නේ නැහැ ඇමතුමා. හරි ඉතින් අහන්න මම ඔබතුමාට එකඟ වෙනවා. ටික වාඩි වෙන්න. මහා බැංකුවේ බඳුම් කරේ ගන්න බැලුවල තියෙනවා. ඒත් මේකට අපි බාර දෙන්නම් බ්‍රසීලියට ගිහින් නිව්යෝක් වලට ගිහින් මහා බැංකුවෙන් ගත්තේ ගොඩනැගිලි මොනවද කියලා බලන්න. ඇමරිකාවේ ට්‍රම්ප් කියලා තියෙනවා හුසේන් කුමාරයාට ගෙදර යන්න කියලා. අපි ගිහින් ඒගොල්ලොත් එක්ක අස්සම් කරා. ඇමරිකාව දැන් කියනවා අපිට අර රටවල් වල තියෙන හියුමන් රයිට්ස් අපිට වැඩක් නෑ අපේ රටේ තමයි අපි බලන්නේ කියලා. මේ අපි ආය ගිහලා වැඳලා අස්සම් කරලා ආවා. අපි තමයි විදුලි පුටුවෙන් බේරගත්තේ ඔබතුමාගේ නායකයා. තමුන්නාසලා විදුරුට කියලා බොරු කියලා ආණ්ඩුව පිටවගත්ත හින්දා තමයි මේ EPF ෆන්ඩ් එකට කෙලවල දැම්මේ බිලියන 5.7 හොරගම් කරේ. හමකට තලන්න එපා. නැද්ද? 2004 තමුන්නාසලා ඔක කරුවේ. අන්තිමට ෆයිල් වල චෝදනාවල විභාගයක් නැහැ මොකවත් නැහැ හමකට තලන්න එපා. රටවල් කීපයක් මේ රටට ආර්ථික සම්බාධක බව පනවන්න ඉලැස්ති වුණේ. එතකොට මාර්තු මාසේ 2015 ආර්ථික සම්බාධක පැනෙවුවා නම් 2015 වෙනකොට ආර්ථිකය නැත්තරම නැති වෙනවා. We do have an opportunity now to change the ground rules, to change the constitution, to move forward, to create a different country for ourselves. And we are ready for that. And it would be a pity if the majority community in this country is not ready to take that hand from us now. If it is interpreted, if our extended hand is interpreted as something that is being stretched because the LTT lost the war, then you are mistaken. When this government has come together as a national government for that very purpose, the majority will have its own place. They are the majority. That can't be taken away. And if the majority behaves magnanimously, like the majority that they are, a substantive majority that can't be changed, then we can move forward. You have our fullest support to be reasonable, and more than anything else, our assurance that we will carry our people with it, that we will have you will have the consent of all our people for that. But that must be done. If that is not seriously pursued, then there are other issues that you have agreed to do and you are delaying doing must come to the fore because you are not doing this. He mentioned in his speech, there are things you have agreed to do but keep delaying those. He failed to explain what those agreements are. I think either TNA or the government is duty bound to tell this house or to the people what these agreements are. All that I want to say is that you can wake up a sleeping man, but you can't wake up somebody who is pretending to sleep. That is not strong enough to justify what you mentioned this house because it's been in the Hansard. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානය කළ විරෝධතාවට පොලිසිය ඊයේ ප්‍රහාර එල්ල කළේ රජයේ අනුදැනුම මත බව එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මාණ්ඩලයේ ඊයේ පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත් වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළා. මේ අතර අදාළ පහර දීම හෙලා දකිමින් එම සංගමය අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවා තිබුණා. පොලිසිය තමන්ගේ නිල ආයුධ විදිහට තියෙන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට එහා ගිහිල්ලා ගල් ප්‍රහාරයක් එල්ල කළ තිනවා. ගල් ප්‍රහාර වැදීම හේතුණුත් අපේ සහෝදරු ප්‍රමාණයක් තුවාල වෙලා රෝහල්ගත කරන්න සිදු වුණා. මේ සහෝදරු තිදෙනාගේම හිසට තමයි තුවාල වෙලා තියෙන්නේ. සහෝදරු තිදෙනාගේ දෙදෙනෙක්ට හිසෙහි සත්කම් වලට භාජනය කරලා තිබෙනවා. පොලිසිය එල්ල කරපු ගල් ප්‍රහාර වැදීම හේතු ඉලක්ක කරලා කඳුළු ගෑස් උණ්ඩ එල්ල කරා. මේ ප්‍රශ්න හැම එකටම වගකිය යුත්තේ මෙරටේ දේශපාලන පාර්ලිමේන්තුවට ගිය නියෝජිතයන් ඉදිරිපිටට අපිට යන්න බැරි නම් අපේ ප්‍රශ්න වෙනුවෙන් නිරෝධය පළ කරන්න අපි අහනවා ඒවට කාටද යන්න පුළුවන්. ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා තවදුරටත් මෙරටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ පෙනී හිටින ඇමතිවරයා නොවේයි. ධනපති පන්තියේ නෙවිල් ප්‍රනාන්දුලගේ පන්තියේ නියෝජිතයා. පාගමනට එල්ල කර පොලිස් ප්‍රහාරය එලා දකින්නවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ පාර්ලිමේන්තු සහ අග්‍රාමාත්‍ය බලය පාවිච්චි කරලා ජනමාධ්‍යයට එල්ල කරන තර්ජනය සම්බන්ධයෙන්
ඔහු දක්වපු අදහස. මාධ්‍ය අපිට බැන්නහම මාධ්‍ය අපි විවේචනය කරාම අපිත් මාධ්‍ය විවේචනය කරනවා. අපිත් පාරට පාර ගහනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ වැරද්දක් නැහැ කියලා. ඉස්සෙල්ලා එන්නේ උණ්ඩේ නෙමෙයි. ඉස්සෙල්ලා එන්නේ වචන රජපුටුවට ආවට පස්සේ තමයි දැන් මේ මෙහෙම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කිහිලිකරුවෙන් යන ගමන් තමයි කියන්නේ. ලිච්ඡවි පාලනේ විසම්මුතියාගේ ප්‍රජාතන්ත්‍රවාදී මේ වගේ 60 මාරක් ඒවා කීකේ බලයට ආපු වික්‍රමසිංහලාගේ ඇයි ශිෂ්‍යයින්ට තමන්ගේ මතේ පාර්ලිමේන්තුවේ කියන්න දෙන්න බැරි. මේ ගහන හැම පාරක්ම ආණ්ඩුවේ මිනිවල තමන්ගේ අතින්ම කපා ගන්න පාරක් කියන එක මතක තියාගන්න.